හායි යාළුවනේ, ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම අපේ channel එකට පිළිගන්නවා. මේ තමයි අපි channel එකට දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් ලංකාවේ ලස්සන තැන් ගොඩක් බලන්න අපිත් එක්ක අද ඉඳන් දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි යන්නේ වැලිමඩ නගරේ ඉඳන් කිලෝමීටර් 15ක් විතර දුරින් පිහිටලා තියෙන ලස්සන බෝඹුරු වැල්ල බලන්න. මුලින්ම අපි වාහනේ පාකින් එකට දාලා එතන තියෙන පඩිපෙළ දිගේ උඩහට නගින්න පටන් ගත්තා. ටික දුරක් උඩට යද්දි තමයි ටිකට් කවුන්ටර් එක හම්බෙන්නේ. දේශීය වැඩිහිටියෙක්ට ටිකට් ප්‍රයිස් එක රුපියල් 100යි. ඉතින් අපි ටිකට් අරන් ටිකටම වැදගෙන ඉස්සරහට ගියා. අපි යන දවසට කලින් දවසේ මේ ප්‍රදේශයට ගොඩක් ඇහැලා තිබුණේ. ඒ නිසා පුංචි ජල පාරවල් ගොඩක් පාරායින දැක ගන්න ලැබුණා. පාකින් එකේ හිටපු එතන බලා ගන්න අංකල් නම් කිව්වේ කිලෝමීටර් 1.5ක් වගේ උඩට පයින් යන්න තියෙනවා කියලා. ඇත්ත තමයි. ටිකක් දුර තිබුණා අපිට පයින්න වැදගෙන යන්න. එදා සතියේ දවසක් නිසායි කලින් දවසේ ගොඩක් වැස්ස නිසායි එන්නේ නැති සෙනඟ හම්බුනේම නැති තරම්. ඒ හින්දාමද කොහෙද පාර දෙපැත්තේ තිබිච්ච කඩ ඔක්කොම වගේ වහලා තිබුණේ. උඩට යන්න හුළඟ හීතල ගොඩාක් වැඩි. හීතලයි හුළඟයි කියන්නේ ඉතින් මේ පැත්තට 아무තු දේවල් නෙමෙයි. ඒත් පිට පළාතකින් ගිය අපිට විඳින්න ආසම අත්දැකීම් තමයි ඒවා. පාරේ සමහර තැන් තියුණා හරි ප්‍රවේශමට අඩිය තියන්න සිද්ධ වුණා. එහෙම නැත්නම් අනතුරු වෙන්නත් ඉඩ තියෙනවා. වතුර වැඩි නිසාම ඇල්ලට යන අතරමඟදී පුංචි දියැලි රාශියක් අපිට හම්බ වුණා. ඊළඟට අපිට හම්බුණා අපි යන පාරේ ලොකු යකඩ බට. ජල ව්‍යාපෘතියක් වෙන්න ඕනි එක. කලින් දවසේ අපි නැවතිලා හිටපු ගෙදර අය කිව්වා එයාලට වතුර එන්නෙත් බෝඹුරු වැල්ලෙන් කියලා. මං හිතන්නේ මේ යන වතුර බට වෙන්න ඕනි. ඔන්න දැන් තමයි මේ මාර්ගයේ මුලින්ම ඇල්ල දකින්න හම්බ වෙන තැන. මං ගොඩාක් කාලයක් ආසාවෙන් බලන් හිටියා බෝඹුරු වැල්ල බලන්න යන්න. ඉතින් මෙහෙම දකිද්දි දැනෙන සතුට කියලා නිම්ම කරන්න බැරි තරම්. තව ටිකක් දුර යන්න තියෙනවා ඇල්ල ළඟට යන්න නම්. අපි යමු එහෙනම් ඉස්සරහට ඇවිදගෙන. අපි යන අතරමඟ යාළුවෙකුත් හම්බුණා. එයාගේ වෙලාවට බිස්කට් එකක්වත් අපි ළඟ තිබුණේ නැහැ. ඉතින් දැන් තමයි අපි ඇල්ල හරියකට පේන මානෙකට ආවේ. මෙතනින් වතුර අඩු කාලෙට එහා පැත්තටත් යන්න පුළුවන් මං හිතන්නේ. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන තැනි තලාවට ඇල්ල හරි ලස්සනට ප්‍රදර්ශනය වෙනවා මං ගොඩාක් වීඩියෝ වල දැකලා තියෙනවා. අද ඉතින් වතුර වැඩි දවසක් නේ. ඒ නිසා ඒ පැත්තට යන්න විදිහක් නැහැ. ඊයේ වැහැපු පාර තාම වතුරත් බොර පාටයි. අර පහළදී හම්බුණු යකඩ බට ඒව පටන් ගන්නෙත් මෙතනින් තමයි.
ඔන්න තව යාළුවෙක් එල්ලුණා මගෙන්. බලන්නකෝ ලේත් බීලා. එතනින් අපි ආපහු ගොඩට ඇහිල්ලා ටිකක් උඩහට ගියා. වව්! ඒ දර්ශනය දැක්කම කියන්න වචන නෑ. මං හිතන්නේ මං ආවේ හොඳම දවසක. පායන කාලෙක ආවනම් මේ තරම් ලස්සනට බෝඹුරු කොමලියව අපිට දකින්න බැරි වෙන්නත් තිබුණා. ඒ පිනිපොද ඇඟේ වදිද්දි, ඒ සද්දය අහන් ඉද්දි මේ ලංකාවේ ඉපදුන අපි කොච්චරනම් වාසනාවන්තයෝද කියලා හිතෙනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙම දවසක ලස්සන තැනක ඉඳන් ඔයාලව බලන්න එන්නම්. මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. බයි.